ස්ථානය හිමි කරගෙන තිබෙනවා. තරුක පුතණුවන් එන්න තමන්ගේ සහතික පත් ලබා ගැනීම සඳහා පුෂ්පකුමාර මහත්මයාගෙන් තමන්ගේ මේ සහතික පත්‍රය ලබා ගන්නවා. තරුක මියුරන්ද පුතණුවන් කතන්දර පැවසීමේ ප්‍රථම ස්ථානය. ඊළඟට ටීවී සඳරු සත්සර පුතණුවන් එන්න වේදිකාවට කොට තියෙනවා සහතික පත්‍ර 4ක්ම හිමි වෙනවා. කතන්දර පැවසීම දෙවන ස්ථානය, අතකුරු දෙවන ස්ථානය, චිත්‍ර ඇඳීම දෙවන ස්ථානය, කියවීම දෙවන ස්ථානය. සඳරු පුතණුවන් සහතික පත්‍ර 4ක් එසේ හිමි කරගන්නවා පුෂ්පකුමාර මහත්මයාගෙන්. ඊළඟට බී නෙත්මි පබසරා දියණිය මම හිතන්නේ වැඩිම සහතික ප්‍රමාණයක් පාසලෙන් හිමි කරගන්න දියණිය බවට පත් වෙලා සහතික පත්‍ර 6ක් හිමි කරගෙන තිබෙනවා නෙත්මි පබසරා දියණිය. කතන්දර පැවසීම තුන්වන ස්ථානය, අතකුරු ප්‍රථම ස්ථානය, චිත්‍ර තරගය ප්‍රථම